Radio. පඹයා සහ දුෂ්ටහාවා එකමත් එක රටක විශාල කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ එක් කෙළවරක ලොකු රාජධානියක් පිහිටලා තිබුණා. මේ රාජධානිය පුරාවට විවිධාකාරයේ හාවුන් වාසය කළා. ඒ අතර මේ රාජධානිය නමක් දිනාගත්තු එක සුදු හාවෙක් හිටියා. එයාගේ නම ගාකා. ගාකා කියලා කිව්වට මුළු රාජධානියම එයාව දැනගෙන හිටියේ දුෂ්ටහාවා කියලා. එයාගේ යාළුවෝ, එතකොට එයාගේ පෙම්වතිය වුණු ආකා, ඒ හැමෝම ගාකට කිව්වේ දුෂ්ටහාවා කියලා. ඒත් එයා ඇත්තටම දුෂ්ටහාවෙක් නෙවෙයි. එයා ගොඩක් අහිංසක හාවෙක්. ඒ වුණත් තරහ ගිය වෙලාවට එයා තරම් දුෂ්ටහාවෙක් නම් හිටියේ නැහැ. මුළු රාජධානියත් මුළු ගම්මානයත් මේ දුෂ්ටහාවා ගැන තොරතුරු දැනගෙන හිටියා. එක දවසක් ගාකා, ආකා සහ එයාලගේ යාළුවෝ ටික එකතු වෙලා සෙල්ලමක් කරන්න හිතාගත්තා. ඒ සෙල්ලම තමා රාජධානියට එහා පැත්තේ තියෙන ගමරාලගේ එළවලු කොටුවෙන් කැරට් අලයක් ගලවගෙන එන එක. හැමදාම වගේ මේ පාරත් මුල් අවස්ථාව හිමි වුණේ ගාකට. ඉතින් ගාකා හෙමිහෙමින් රාජධානියත් එළවලු කොරටුවත් වෙන් කරන සීමාවට ලං වුණා. එයාගේ යාළුවෝ ඒ අසලම හැංගිලා බලාගෙන හිටියා. එළවලු කොරටුව සම්පූර්ණයෙන්ම වගේ පාළුවට ගිහින් වගේ දැනගත්තු ගාකා හිමින්ම කොරටුවට පැන්නා. කැරට් වගාව දැක්ක ගාකාගේ හිත ආසාවෙන් පිරුණා. හෙමිහෙමින් කැරට් වගාව පැත්තට කිට්ටු කරපු එයා දැක්කේ උස මහත මිනිස්සෙක් හිටගෙන ඉන්න හැටි. ඒ පඹයෙක් විත්තිය ගාකා දැනගෙන හිටියේ නැහැ. බයයි පුදුමයයි මිශ්‍ර වුණු හැඟීමෙන් ගාකා පඹයට කතා කරා. "මේ උන්නැහේ ඔහේ කවුද?" ගාකා ඇහුවා. ඒත් පඹයාගෙන් උත්තරයක් ලැබුණේ නැහැ. ඒ මේ අත වැනුණු විශාල පඹයා මහ හඬින් hina වුණා. "මම තමා මේ කොරටුව බලාගන්න කෙනා." පඹයා උත්තර දුන්නා. ගාකා ටිකක් කල්පනා කරා. එතකොට එයාගේ හිතට අදහසක් ආවා. එයා හොඳ පිම්මක් අරගෙන පඹයාගේ ඔළුව උඩට නැගලා කෑ ගහන්න පටන් ගත්තා. "මගේ යාළුවනේ, අද අපිට කැරට් ගන්න හම්බෙන්නේ නැහැ. කොරටුව බලාගන්න ඉන්න කෙනා ඉන්නවා. මම දැන් ඉන්නේ එයාගේ ඔළුව උඩ. අපි අද එයාව කෑමට ගමු. එතකොට අපිට හෙට ඉඳන් කැරට් ගන්න පුළුවන්." ඒත් එක්කම පුදුම වුණු ගාකාගේ යාළුවෝ ටික "දුෂ්ටහාවෝ, දුෂ්ටහාවෝ" කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ ඇහුණු පඹයා හොඳටම බය වුණා. මොකද එයත් දුෂ්ටහාවාගේ විස්තර අහලා තිබුණා. ඉතින් එයා "අනේ දුෂ්ටහාවෝ, මට කරදර කරන්න එපා. ඔයාට ඕන තරම් කැරට් අරගෙන යන්න" කියලා කිව්වා. ඊට පස්සේ දුෂ්ටහාවා නොහොත් ගාකා කැරට් අල ගොඩක් ගලවගෙන යාළුවෝ එක්ක ආයෙම එයාලගේ රාජධානියට ගියා. එදා ඉඳන් හැමදාම ගාකා, ආකා සහ එයාගේ යාළුවෝ ඔක්කොටම නොමිලේම පඹයාගෙන් කැරට් හම්බුණා.